ඉතින් මේ තියෙන අපේ 17 වෙනි question set එක. ඉතින් මේකේ පළවෙනි ප්‍රශ්නේ කියකින් අහනවා ස්ටුඩන්ට් සහ සබ්ජෙක්ට් ටේබල් අතර තියෙන රිලේෂන්ෂිප් එක මොකක්ද? සහ ඒක පවතින්න පුළුවන්ද කියලා අහනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේදී රිලේෂන්ෂිප් එක මාක් කරන්න කියලා තියෙනවා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මේ විදිහට අපි ටේබල් එකක් ගත්තොත් එක ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම එක සබ්ජෙක්ට් එකක් ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ many to many relationship එකක්. දන්නවා ඉතින් database වලදී many to many relationship පවතින්නේ නැහැ කියලා. අපි many to many relationship එකක් add කරගත්තොත් අලුතෙන් table එකක් generate වෙනවා. ඒ අලුතෙන් generate වෙන table එක මේ student සහ subject කියන table දෙක අතර one to many relationship පවත්වා ගන්නවා. ඉතින් අපි ඒක හැදෙන්නේ කොහොමද කියලා many to many relationship එකක් add කරලා බලමු. අපිට මේ විදිහට බලාගන්න තුන්වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා ඒ generate වෙච්ච table එකේ නම student exam mark record කියලා change කරගන්න කියලා. ඉතින් අපි ඒකත් කරගමු. ඉතින් හතරවෙනි ප්‍රශ්නේදී කියන්නේ අපිට student exam mark record table එක සහ exam term table එක අතර තියෙන relationship එක mark කරන්න කියලා. ඉතින් exam term එක mark record ගොඩක් තියෙන්න පුළුවන් වගේම එක mark record එකකට තියෙන්න පුළුවන් exam term එකයි. ඉතින් අපි එහෙම ගත්තාම මේ table දෙක අතර තියෙන්නේ one to many relationship එකක්. ඉතින් මේ exam mark record table එක සහ subject table දෙක අතර තියෙන relationship එක අයින් කරලා අපි exam term සහ student table දෙක අතර තියෙන relationship එක හිතුවොත් ස්ටුඩන්ට් කෙනෙක් exam term ගොඩකට මුහුණ දෙනවා වගේම exam term එකකදී ස්ටුඩන්ට්ස්ලා ගොඩක් මුහුණ දෙනවා. ඉතින් එතකොට නිර්මාණය වෙන many to many relationship එක තමයි අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ සම්බන්ධතාවය තමයි අපිට මෙතනදී one to many relationship එකකින් බලා ගන්න පුළුවන්. අපිට පස්වෙනි ප්‍රශ්නේදී කියනවා exam mark record student exam mark record table එකට mark කියලා column එකක් add කරගන්න වගේම ඒකේ data type එක double විදිහට තියන්න කියලා කියනවා. අපි ඒකත් කරලා බලමු. ඊළඟට අපිට කියන්නේ student සහ class කියන table දෙක අතර relationship එක mark කරන්න කියලා. class එකක students ලා ගොඩක් ඉන්නවා වගේම student කෙනෙක් ඉන්නේ එක class එකක. ඒ කියන්නේ මෙතන තියෙන්නේ one to many relationship එකක්. එතකොට mini පැත්ත student සහ one පැත්ත class වෙන පරිදි අපිට මේක mark කරගන්න පුළුවන්. ඉතින් අපි 17 වෙනි ප්‍රශ්නේ මේ විදිහට ඉවර වෙනවා. 18 වෙනි එකේදී අපිට මොනවද කියන්නේ කියලා ඉස්සරහට බලමු.